අද අපි විශේෂ ස්ථානයකට ඔයාලත් එක්ක එනවා. ඒ ස්ථානය මොකක්ද කියන එක මේ බෝඩ් එකෙන්ම ඔයාලට දකින්න පුළුවන්කම තියෙනවා. පුසුල්පිටිය රජමහා විහාරස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ස්ථානයක්. මීටර් 250ක් උඩට යන්න තියෙනවා. හරිම හිත නිවන නිදහස් පරිසරයක් එක්ක යන්න තියෙන ස්ථානයක් තමයි අපිට තියෙන්නේ. අපි යමු ගිහිල්ලා බලමු. මීටර් 250ක් උඩට ගිහිල්ලා පුසුල්පිටිය රජමහා විහාරස්ථානය තමයි අපි එක්ස්ප්ලෝරා අපි අද ඔයාලට පෙන්වන්න යන්නේ. අපි යමු පාර දිගේ ඇවිදගෙන. අපි අද එක්ස්ප්ලෝරා ටීම් එක එන්නේ හරි ලස්සන සුන්දර ඓතිහාසික වැදගත්කමකින් යුතු තැනක් බලන්න. පේනව නේද තියෙන පඩිපෙළ ගල් පඩිපෙළක් එක දිගට පඩිපෙළ 100ක් 150ක් විතර තියෙන ඊටාම කඳු මුදුනක් උඩ කිව්වත් හරි කඳු මුදුනක පාමුල කිව්වත් හරි සුන්දර සොඳුරු තැනකට තමයි අපි එන්නේ. එක්ස්ප්ලෝරර් ටීම් එක අද එන්නේ මධ්‍යම පළාතේ නෝර්ල දිස්ත්‍රික්කේ කොත්මලේ ගියන් පස්සේ ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථානයකට තමයි එන්නේ. ඒ තමයි පුසුල්පිටිය රජමහා විහාරස්ථානයට තමයි අපි එන්නේ. ඉතින් අද දවසේ අපි කල්පනා කරා කොත්මලේ කියන්නේ ඓතිහාසික වැදගත්කමකින් යුතු ස්ථානයක්. ඉතින් ඒ ස්ථානයේ තියෙන පුසුල්පිටිය රජමහා විහාරස්ථානය පිළිබඳ ඔබට කියන්න කල්පනා කරා. ඉතින් අපිට මේ පේන්නේ පුසුල්පිටිය රජමහා විහාරස්ථානය. මේක ඓතිහාසික වටිනාකමකින් යුතුයි වගේම මේකේ ඉතිහාසය පිළිබඳ කතා කරන්න කාරණා ගණනාවක්ම තියෙනවා. අපි මේකේ විශේෂතා දෙකක් දකිනවා. එකක් මලියදේව මහරහතුන් වහන්සේ වැඩ සිටියා කියන ඒ පුණ්‍ය භූමිය. ඒ වගේම අපි දුටුගැමුණු කුමාරයා ජීවිතේ මෙතන හිටියා. ඒ වගේම ජීවිතේ ඉගෙන ගත්තා. මෙතන ඔහු සැරිසරුවා කියන ඓතිහාසික වටිනාකම. අපි මේ ටික කතා කරමු. අපි යමු විහාරස්ථානය නරඹන්න. ඔබට පේනවා ඊටාම පැරණි නිර්මාණ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන මේ ස්ථානය හුදකලා ස්ථානයක් වෙලා තියෙන්නේ. හරිම නිදහස් ස්ථානයක් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මහවැලි ජලාශය ඉදිකිරීමත් සමග මේ ප්‍රදේශය එක තැනකට සීමා වෙනවා. මොකද ජලාශයෙන් පාර නතර වෙනවා. එතකොට ආය ඒ වෙනුවෙන්ම මෙතෙන් එන්න ඕන. හැබැයි ඉතිහාසයේදී නම් මේක මෙතනින් ගිහිලා කොත්මලේ ජලාශය හරහා පාර ගිහිලා ගම්පලට යන්න පුළුවන්කම තිබ්බ නිසා මිනිස්සු නිතර ගැවසිච්චි තැනක් වෙනවා. ජලාශය ඉදිකිරීමත් එක්ක අර එහා මෙහා යන ගැටලුව වීමත් එක්ක මේක හුදකලා ප්‍රදේශයක් වුණා. එතකොට මෙහි විශේෂත්වය වෙන්නේ හැදුනව මධ්‍යම විද්‍යාලයේ තියෙන නිසා මෙතන ගැවසෙන කණ්ඩායමක් ඒ අවශ්‍යතාවය අරනකොට මේ ප්‍රදේශයේ සීමා වෙච්ච මිනිස්සු පමණක් සිටීම නිසා මේ ස්ථානය හුදකලා වුණා කියලා කියන්න පුළුවන්. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා මේ තියෙන ඓතිහාසික නිර්මාණ මොනවද කියන එක.
අපි පුසුල්පිටිය රජමහා විහාරස්ථානට එනකොට අපිට මේ පිළිබඳ ඓතිහාසික තොරතුරු හොයනකොට දැනුවත් වීමේ පූර්වක් තියෙනවා. මේකන කාලයත් එක්ක ගෙවිලා ගිහිල්ලා මැකිලා ගිහිල්ලා වගේ තියෙනවා. මම මේකේ විශේෂයෙන්ම මේ පැහැදිලි කරනවා දලඳා සපුව කියන විස්තරය. මේකේ මෙහෙම සඳහන් වෙනවා. පිහිටීම පළාත මධ්‍යම පළාත දිස්ත්‍රික්කය නෝර්වේ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය කොත්මලේ ග්‍රාම නිලධාරී වසම නවංගම ගම පුසුල්පිටිය. මෙන්න මේකේ ඓතිහාසික වටිනාකම පිළිබඳ මෙන්න මෙහෙම සඳහනක් තියෙනවා. 1815 බ්‍රිතාන්‍යයෙන් උඩරට යටත් කර ගැනීම හේතුවෙන් උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කරගනු පිණිස 1815 අප්‍රේල් 6 වන දින සිට 22 වන දින දක්වා ශ්‍රී දන්තධාතුන් වහන්සේ මෙම සපුගසේ බෙනයක සඟවා තිබූ බව ඉතිහාසයේ සඳහන් වේ. එම හේතුවෙන් මෙම ශාකය දළදා සපුව ලෙස ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇත. එතකොට මේක විශේෂ වචනයක් තියෙනවා දළදා සපුව කියන විශේෂිත වචනේ. එතකොට දැන් අපි බලමු දළදා සපුව කියන ඒ වචනේත් එක්ක දළදා සපුව කොයි ස්ථානයේද අපිට දකින්න පුළුවන් කියන එක අපි බලමු. එතකොට අපිට පේන්නේ මේ ස්ථානයේ දළදා සපුව දකින්න පුළුවන් ආකාරය. ඒකේ නැවතත් මම මතක් කරනවා 1815 බ්‍රිතාන්‍යයෙන් උඩරට යටත් කර ගැනීම හේතුවෙන් උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය නිසා 1815 අප්‍රේල් 6 වන දින සිට 22 වන දින දක්වා ශ්‍රී දන්තධාතුන් වහන්සේ මේ සපුගහේ බෙනයක තමයි සඟවා තිබුණේ. එතකොට මේක විශේෂිතයි. දළදා සපුවක් දකින්න පුළුවන් එකම ස්ථානය තමයි මේ කොත්මලේ පුසුල්පිටිය රජමහා විහාරස්ථානය. මේ ඔබට පේන්නේ දළදා සපුව. ඉතින් කොත්මලේට ආවොත් පුසුල්පිටිය රජමහා විහාරස්ථානයේ බලන්න ඕන ස්ථානයක්. ඒ වගේම හරිම නිදහස් පරිසරයක තියෙන ස්ථානයක්. ඒකයි අපි එක්ස්ප්ලෝරා YouTube channel එකත් එක්ක ඔබට සම්බන්ධ වෙන්න කියන්නේ. මේ වගේ ලස්සන ඒ වගේම අලුත් ස්ථාන අපි ඔබට පෙන්නනවා. එහෙනම් පුසුල්පිටිය රජමහා විහාරස්ථානයේ දළදා සපුව තමයි අපි ඔයාලට පෙන්වන්නේ. අපි යමු ඉස්සරහට තව කොටස් ටිකක් අපි ඔබත් එක්ක කතා කරන්න තියෙනවා, පෙන්වන්න තියෙනවා. කොත්මලේ පුසුල්පිටිය රජමහා විහාරස්ථානය සම්බන්ධව. අපි යමු. අපි මේ ඉන්නේ පුසුල්පිටිය රජමහා විහාරස්ථානය සතුව තියෙන වී අටුව තියෙන තැන. අපිට පේනවා මේක ගෘහ නිර්මාණ ශිල්පයේ අපූර්ව අවස්ථාවක්. මේ බලන්න මේ නිර්මාණය ඈතින්නම් බලනකොට ඒ ලී ඒ කැටේම එක දිගට හරිම ලස්සනට පේනවා. එතකොට මේ වී අටුවේ කොච්චර වී ප්‍රමාණයක් තියෙන්න ඇද්ද? මේක එහා පැත්තටම යනකම් තියෙනවා, මේ පැත්තත් තියෙනවා. එතකොට මේක සුරක්ෂිතව තියලා තියෙන ආකාරය අපිට පේනවා. එතකොට මේක දැවයෙන් නිර්මාණය කරන ලද අලංකාර වී අටුවක්. ගල්කණු මත හරිම ආරක්ෂිතව ඒ වගේම හරිම කලාත්මකව හදලා තියෙන නිර්මාණ. අපි බලමු වී අටුවට යන තැන, ප්‍රවිෂ්ඨ වෙන තැන. ඒකත් දැවෙන්මයි නිර්මාණය කරලා තියෙන්නේ. අපිට දැන් නම් මේක පාවිච්චි කරන්න නැති වී අටුවක්. නමුත් අපිට පේනවා
ඉදිකළ වර්ෂය. V8 වහල සෙවිනි කරලා තියෙන විදිහ වට පේන්නේ. බලන්න ඒකේ අපූර්ව කැටයම, ඒ වගේම චූටි උළු කැට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි හොඳ වැස්මක් තියෙනවා මේකේ. අපිට පේනවා මේකේ වැස්ම ආකාර 3කට හදලා තියෙනවා. ඒකේ සුරක්ෂිත භාවය කියන එක හොඳටම කරලා තියෙන ආකාරයක් තමයි පේන්නේ. බලන්න මේ කැටේ මේ අලංකාරය. මෙන්න මේ ගෘහ නිර්මාණ ශිල්පයටත් මේක හරි වැදගත් අවස්ථාවක්. ඒ වගේම ඓතිහාසික වශයෙන් උත් හරි වැදගත් අවස්ථාවක්. සංස්කෘතික වශයෙන් උත් ඉතා වටිනාකමක් තියෙන ස්ථානයක් තමයි අපිට පේන්නේ. ඔබත් කොත්මලේට එනවනම් කුසුල්පිටිය රජමහා විහාරස්ථානයට ඇවිල්ලා නිදහසේ මේ කියන දේවල් බලා ගන්න පුළුවන්. අපි යමු තව ඉස්සරහට. තව අපිට බලන්න දේවල් තියෙනවා.